Poisson probability distribution. Poisson probability distribution එක කියලා කියන්නේ Poisson probability distribution is a discrete probability distribution. ඒක discrete probability distribution එකක්. ඒකට discrete probability distribution එකක් කියන්නේ හේතුව අපි ඉස්සරහට කතා කරනවා. දැන්ට මතක තියාගන්න එක discrete probability distribution එකක්. අපි discrete කියලා කතා කරේ පූර්ණ සංඛ්‍යාත්මක variables again එනේවට. හරිද? එතකොට මෙතනදී කියනවා this is used in situations where events occur at random points in time or space. ඒකේ තේරුම තමයි කාලය හා අවකාශය මත ව්‍යාප්ත වෙන විචල්‍යයන්ගේ සම්භාවිතාව හොයන්න තමයි අපි Poisson distribution එක කියලා පාවිච්චි කරන්නේ. හරිද? මොකද කාලය සහ අවකාශය මත ව්‍යාප්ත වෙන විචල්‍යයන්ගේ සම්භාවිතාවය හොයන්න. අපි උදාහරණ බලමු. The arrival of customers at a service station is an example of random occurrence in time. ඒ කියන්නේ කිසියම් සේවා ස්ථානයක් ගන්නකො මොකක් හරි ඒකදී අපි ටයිම් එකක් වෙන් කර ගන්නවා. එක්ක 9 ඉඳන් 10 විතර වෙනකන් ඒ පැය ඇතුළත ඒ සේවා ස්ථානයට එන කස්ටමර්ස්ලා ගාන කියන අවස්ථාව අපි සැලකුවොත් එතනදී අපි රැන්ඩම් වෙලාවක් වෙන් කර ගන්නවා 9 ඉඳන් 10. ඒ පැය ගාන ඒ පැය ඇතුළත ඒ සේවා ස්ථානයට එන කස්ටමර්ස්ලා ගාන තමයි මෙතනදී රැන්ඩම් ඔකියුරන්ස් එක වෙන්නේ. හරිද? එතකොට එතනදී පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? කාලය. හරිද? එතකොට ඊළඟ එක බැලුවොත් number of printing errors in each page of a book in an example of random occurrence in space. ඒ කියන්නේ space එක තුලදී වෙන උදාහරණයක් ගත්තොත් space එක තුලදී වෙන අවස්ථාවක් සැලකුවොත් එහෙම පොතක පිටුවක් ගත්තොත් හරිද? ඒ පොතේ පිටුව තුල කොච්චර printing errors තියෙනවද කියලා බැලුවොත් හරිද? ඒකත් random occurrence එකක් වෙනවා space එක තුල. හේතුව තමයි දැන් ඒ පොතේ පිටුව තමයි printing errors වෙන්න පුළුවන් අවකාශය. හරිද? එතකොට ඒකේ සමහරක් විට printing errors නැති වෙන්න පුළුවන්. සමහරක් විට එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්. අපි පොතක් තෝරගත්තාම ඕනෑම පිටුවක තියෙන printing errors ගාන Poisson probability distribution එකට අදාළ වෙනවා. හරිද? time එකට තව උදාහරණයක් ගත්තොත් එහෙම අපි තෝරගන්නවා දවසේ පැයක්. හරිද? ඒ පැය තුල අපිට එන හරි කාර්යාලයකට එන දුරකථන ඇමතුම් සංඛ්‍යාව. හරිද? පැයක් හෝ පැය දෙකක් හෝ හරිද? එහෙම කාලයක් තෝරගන්නවා. හරිද? එහෙම නැත්නම් මාසයක් තුලදී සිදුවන රියානතුරු සංඛ්‍යාව. හරිද? කිසියම් ප්‍රදේශයක් තුල මාසයක් තුලදී සිදුවන රියානතුරු සංඛ්‍යාව. එතකොට අපි එතන කාලයක් භාවිතා කළා දැන් මාසයක් තුලදී. හරිද? එන්නේ ඒ වගේ දේවල් වලට තමයි අපි Poisson probability distribution එක භාවිතා කරන්නේ. හරි දැන් එතනදී අපි කියවනේ Poisson probability distribution එකක් කියලා කියන්නේ discrete probability එකක් කියලා. එහෙම කියන්නේ ඒක තමයි දැන් අපිට දුරකථන ඇමතුම් පැයක් තුල එන දුරකථන ඇමතුම් ගාන 2.5යි 3.5යි කියන්නේ සම්පූර්ණ පූර්ණ සංඛ්‍යාවක් තමයි කියවෙන්නේ. එක්ක 10යි 11යි 5යි 6යි එහෙම සම්පූර්ණ අගයක්. ඒතකොට printing mistakes ගානත් අපි කියන්නේ printing errors ගාන අපි කියන්නේ නැහැ මේ 2.5ක් තිබ්බා 10.5ක් තිබ්බා එහෙම කියන්නේ අපි කියන්නේ සම්පූර්ණ පූර්ණ සංඛ්‍යාත්මක අගය. අනේ ඒ හින්දා තමයි ඒකට කියන්නේ discrete probability distribution එකක් කියලා. හරිද? එතකොට each of the above two situations represent a Poisson process. කියන්නේ Poisson process එකක් තමයි ඒ සිදුවීම් වලින් කියවෙන්නේ කාලය හා අවකාශය මත ව්‍යාප්ත වෙන විචල්‍යයන්ගේ සම්භාවිතාවය හොයන්න තමයි Poisson distribution එක පාවිච්චි කරන්නේ. හරිනේ? ඊට පස්සේ පළවෙනිවද some other examples where the application of Poisson distribution is suitable. ඒකේ තියෙනවා number of telephone calls arriving at the telephone switchboard in a given internal of time. හරිද? අපි කතා කරපු උදාහරණ තමයි තියෙන්නේ.
number of automobile accidents occurring at a certain junction on each day. දවසක් තුල junction එකක මොකක් හරි ස්ථිර junction එකක් ගන්නවා. ඒ junction එක තුලදී සිදුවෙන accident ගන්න. හරිද? each day දවසින් දවසක් ඇතුළත වෙනවා. Number of suicide reported in a certain city area. හරිද? Number of defect in each 100 square meter floor area on a tile floor. එතකොට ඒ හැම එකම අවකාශයක් එහෙමත් නැත්නම් කාලයක් ගැන කියවෙනවා. හරිද? එතකොට ඒ වගේ දෙයක් තමයි ඒ වගේ දෙයකින් තමයි හඳුනාගන්නේ අවකාශයක් කාලයක් ගැන කියවෙන දෙයක් නම් ඒ වගේ දෙයකින් තමයි හඳුනාගන්නේ මේක Poisson process එකක් කියලා. හරිද? ඊට පස්සේ තියෙනවා the Poisson process has the following conditions. ඒකේ conditions තියෙනවා. මොනවාද ඒවා? Over a certain interval of time or space the probability of occurrence of the event is constant. ඒ කියන්නේ යම් කාල පරාසයක් හෝ අවකාශයක සිදුවීමේ සම්භාවිතාවය නියතයක් කියන condition එක කොන්දේසිය. හරිද? ඊට පස්සේ the occurrence of the event is not depend on another occurrence of that event. ඒ කියන්නේ කිසියම් සිදුවීමක සිදුවීම තවත් සිදුවීමක සිදුවීමේ කෙරෙහි බලපාන්නේ නැහැ. ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට තමයි ක්‍රියා කරන්නේ. කියන්නේ හිතන්න එක දුරකථන අංකයක් ආවා දුරකථන ඇමතුමක් ආවා කියලා ඒ දුරකථන ඇමතුමේ රිසීව් වීම ඊළඟ දුරකථන ඇමතුමේ එන්න බලපාන්නේ නැහැ. හරිද? ඒක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. හරිද? ඊට කලින් දුරකථන ඇමතුමක් ආවා නම් ඒකෙන්වත් ඒ දුරකථන ඇමතුමේ ලැබීම බලපාන්නේ නැහැ. මේවා එකිනෙකට depend වෙන්නේ නැහැ. හරිද? එතකොට it has again in a small interval of time or space the probability of occurrence of two or more of the events under consideration is negligible. කියන්නේ මෙහෙමයි. දැන් අපි දැන් ඔය පැයක කාලයක් ගැන කතා කරේ සමහරක් විට ඒක දික් කරොත් එහෙම ඒ කියන්නේ පැය දෙකක් තුනක් වගේ එහෙම දික් කරොත් හරිද? එතකොට ඒ සිද්ධ වෙන වාර සංඛ්‍යාව පෙරට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. කෙටි කාල පරතරයක් තුල සිදුවීමේ සම්භාවිතාව එම කාල ප්‍රාන්තරයේ දිගට හෝ අවකාශයේ තරමට සමානුපාතිකයි. එහෙම කිව්වට ඒක තේරෙන්නේ නැහනේ. සිංහලෙන් කිව්වට නේද? කියන්නේ ඒක අපි කාලය වැඩි කරොත් ඩියුරේෂන් එක වැඩි කරොත් හරිද? එතකොට පැයක කෝල් සංඛ්‍යාව නෙමෙයි පැය දෙකක කෝල් සංඛ්‍යාවක් කියලා හිතන්නකෝ. එතකොට අර ප්‍රමාණයට වඩා පැය දෙකේ තියෙන කෝල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හරිද? එතකොට ඇක්සිඩන්ට් සංඛ්‍යාව මාසෙක නෙමෙයි මාස දෙකක සලකා බැලුවොත් එහෙම මාසෙක තියෙන ඇක්සිඩන්ට් ප්‍රමාණයට වඩා මාස දෙකේ ඇක්සිඩන්ට් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි කියන්නේ මෙතනින්. එතකොට if x is number of occurrences of an event the Poisson distribution is defined as එතකොට Poisson distribution එකේ equation එක තමයි මේ තියෙන්නේ. හරිද? මොකද px සමානයි e ඍණ ලැම්ඩා. මේ ලකුණට අපි කියන්නේ ලැම්ඩා කියලා. හරිද? ඍණ ලැම්ඩා ඊට පස්සේ ගුණ කිරීම ලැම්ඩා වල x හි බලය බෙදීම x වල ක්‍රමාරෝපිතය. x කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම හරිද? x වලට අපිට ගන්න පුළුවන් බිඳුවේ ඉඳලා n දක්වා තියෙන සියලුම සංඛ්‍යා. n කියලා කියන්නේ number of trials වාර ගණන වගේ දක්වා එන්න පුළුවන් සියලුම සංඛ්‍යා. අපි binomial distribution වලදී ගත්තේ r අන්න ඒ වගේ තමයි මෙතනදී x බිඳුවේද ඉඳලා n දක්වා එන්න පුළුවන් සියලුම සංඛ්‍යා x වලට ගන්න පුළුවන්. ඒක ගාන අනුව වෙනස් වෙනවා. හරිද? mean කියලා කියන්නේ මොකද්ද? lambda කියලා කියන්නේ මොකද්ද? lambda equal mean of the Poisson distribution. ඒ කියන්නේ lambda එකෙන් හඳුන්වන්නේ මොකද්ද? Poisson distribution එකේ mean එක. හරිද? එතකොට අපිට මේකේ mean එක ගන්න පුළුවන් n ගුණ කිරීම p. n කියලා කියන්නේ number of trials ගුණ කිරීම p කියලා කියන්නේ probability එක. හරිද? ඊට පස්සේ a කියලා කියන්නේ නියතයක්
නියත පදයක්. එතකොට ඒකේ මේ දීලා තියෙන 2.718 කොහෙට ගානේ කොහෙ වුණත් 2.718ම තමයි. ඒක නියතයක්. ඒක අපිට ගානේ දීලම තියෙන දෙයක්. ඒක ආයෙ හොයාගන්න දෙයක් නෑ. හරිද? ඊට පස්සේ මෙතනදී කියන්නේ අපි මුලින්දම කියාගෙන ආවනේ ප්‍රූව් කරන්න පුළුවන් විදිහ මොකද්ද? දැන් මෙතන x වලට එන බිඳුවේ ඉඳලා n දක්වා x වලට එන සියලුම events සියලුම අවස්ථාවල probabilities වල එකතුව එකට සමාන වෙනවා. හරිද? ඒක මුලින්දම අපි කියපු දෙයක්. හරිද? මෙතනදිත් ඒක එහෙමමයි. හරිද? එතකොට අනිත් ඒ වගේ දැන් අපි මොකද්ද binomial probability distribution එකේදී mu ගැන කතා කරද්දි කිව්වා mu සමානයි np කියලා. එතකොට එතනදී parameters දෙකක් ගැන කතා කරා අපි. ඒකේ parameters වෙන්නේ n එකයි p එකයි. මෙතනදී Poisson distribution එකේදී single parameter එකක් තියෙන්නේ. parameter එක මොකද්ද? lambda. හරිද? ඒ ටික තමයි මෙතනදී දැනගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි උඩින් කතා කරා lambda කිව්වේ mean එක කියලා. mean එක හොයාගන්නේ n ගුණ කිරීම p එක කියලා කිව්වා. යටත් දීලා තියෙනවා mean equal lambda. lambda ට සමාන වෙනවා. ඒ කියන්නේ mean equal lambda equal n ගුණ කිරීම p. හරිද? ඒක තමයි සූත්‍රය lambda හොයාගන්න. හරිද? ඊපස්සේ ගානක් තියෙන්නේ in a certain district on an average one house for every 500 houses has a fire during a year. There are 1,000 houses in this district. Calculate the probability that exactly 5 houses will have fire during the year. ඒ කියන්නේ නිශ්චිත ප්‍රදේශයක් තුල 500ක් houses තියෙනවා කියලා average houses. හරිද? 500ක් තියෙනවා. හරිද? ඒ average එකක් විදිහට ගත්තාම සාමාන්‍යයක් විදිහට ගත්තාම 500න් එක house එකක fire එකක් ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට probability එක කීයද? අපිට දීලා තියෙනවා 500ක් houses වලින් එක house එකක ඇති වෙන්න පුළුවන් fire එකක්. එහෙනම් probability of having a fire එකක් ඇති වෙන්න තියෙන සම්භාවිතාවය කොච්චරද? මෙතන තියෙනවා one house for having fire. එතකොට මෙතන දීලා තියෙනවා එක නිවසක fire එකක් ඇති වෙන්න පුළුවන් නිවස් 500කින්. හරිද? 500කින් එකක තමයි fire එකක් ඇති වෙන්න පුළුවන් කියලා අපිට දීලා තියෙන්නේ ගන්න තියෙන විදිහට. හරිද? ඊට පස්සේ අපිට දීලා තියෙනවා houses 1000ක් තියෙනවා. ඒ district එක තුල houses 1000ක් නිවාස 1000ක් තියෙනවා. හරිද? එතකොට සම්පූර්ණ නිවාස ගාන තමයි n කියන්නේ. n එනවා 1000යි. හරිද? probability of having a fire ඒ කියන්නේ ගින්නක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවය house 500 නිවාස 500න් එකක තමයි ගින්නක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවයක් දීලා තියෙන්නේ අපිට. හරිද? එතකොට අපිට දීලා තියෙනවා නිවාස 1000ක් තියෙනවා කියලා. එහෙනම් අපිට x වලට ගන්න පුළුවන් කිව්වා අපි බිඳුවේ ඉඳලා n දක්වා සියලුම සංඛ්‍යා. බිඳුවේ ඉඳලා n දක්වා සියලුම සංඛ්‍යාව නම් මේ ගානේ හැටියට බිඳුවේ ඉඳලා 1000 දක්වා සියලුම සංඛ්‍යා x ට ගන්න පුළුවන්. අපිට අපෙන් අහන ප්‍රශ්නෙත් එක්ක අපි x ට දාන්න ඕන ගාන අපි තීරණය කරන්න ඕනේ. ඒ ඇරෙන්න x වෙනුවට අපිට ගන්න පුළුවන් බිඳුවේ ඉඳලා 1000 දක්වා තියෙන ඔක්කොම සංඛ්‍යා ටික ගන්න පුළුවන්. හරිද? මෙතනදී අපෙන් අහනවා exactly 5 houses will have fire during the year. ඒකත් තුළ හරියටම 5ක් house නිවාස 5ක ගින්නක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව. හරිද? එතකොට හරියටම 5ක් කියලා අපිට දීලා තියෙනවා. ගාන හදන්න නම් අපි lambda හොයා ගන්න ඕනේ. හරිද? එතකොට Poisson distribution එකේ equation එක මතක තියාගන්න ඕනේ. කොහොමද එන්නේ? px සමානයි e ඍණ lambda ගුණ කිරීම lambda වල x වෙනි බලය බෙදීම x වල ක්‍රමාරෝපිතය. එහෙනම් අපි
E දන්නවා E නියතයක් 2.7.1.8යි E. ඒක අපිට උඩින්ම දීලා තිබ්බ එක නියතයක්. අපි දන්නේ නැත්තේ x දන්නවා exactly 5. හරිද? එහෙනම් 5යි. x දන්නවා දන්නේ නැත්තේ lambda. අපි lambda හොයාගන්න ඕනේ. lambda කියන්නේ mu. mu හොයන්නේ කොහොමද එහෙනම් n ගුණ කිරීම p. හරිද? මේ තියෙන lambda කියන්නේ mu. mu කියන්නේ n ගුණ කිරීම p. n කීයද 1000යි. නිවාස 1000ක් තියෙනවා. p කියලා කියන්නේ probability එක. කීයද probability එක? නිවාස 500කින් එකකට තමා සම්භාවිතාවය තියෙන්නේ. එහෙනම් එක බෙදීම 500යි probability එක. එතකොට 1000 ගුණ කිරීම එක බෙදීම 500 1000 බෙදීම 500 1000 බෙදීම 500 කියලා කියන්නේ 2යි. lambda ඇවිල්ලා 2යි. හරිද? ඊට පස්සේ තියෙන්නේ අපිට ගානට ආදේශ කරන්න. හරිද? x සමානයි 5යි. හරිද? එහෙනම් අපි මෙතන x වෙනුවට දාගන්නවා 5 සමානයි e ඍණ lambda ගුණ කිරීම lambda වල x වෙනි බලය බෙදීම x වල ක්‍රමාරෝපිතය. හරිද? e කියන්නේ 2.7.1.8යි අපිට ඒක දීලා තියෙනවා. lambda කියන්නේ 2යි. හැබැයි මෙතන ඍණ ලකුණ තියෙනවා. අපි එතකොට ඒ ඍණ ලකුණ පාවිච්චි කරන්න ඕනේ මෙතනට. ධන 2ක් වුණාට මෙතන දාන්න ඕනේ ඍණ 2ක්. හරිද? මොකද ඍණ ලකුණ ඍණ lambda නේ අහන්නේ. අපි හොයාගත්තේ ධන lambda. ඒ හින්දා මෙතන ඍණ 2ක් වෙනවා. ඊට පස්සේ ගුණ කිරීම lambda කියන්නේ ඒ 2යි x කීයද 5යි. මේ තියෙන්නේ x තියෙන්නේ බලයක් විදිහට. මේ ඍණ lambda තියෙන්නේ බලයක් විදිහට. e වල බලයක් විදිහට. x තියෙන්නේ lambda වල බලයක් විදිහට. හරිද? බෙදීම 5 ක්‍රමාරෝපිතය. 5 ක්‍රමාරෝපිතය කියලා කියන්නේ අපි කලින් කතා කරා ගිය පාඩමේදී 5 සිට 1 දක්වා වෙන සියලුම ධන නිකලවල ගුණිතය. හරිද? මේක සුළු කරන්න දන්නවනේ 2.7.1.8 මෙතනදී ඍණ 2 කියන මාක් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කැලලකින් සුළු කරනකොට ඍණ 2 කියන එක දැම්මේ නැත්නම් එන්නේ නැහැ උත්තරේ 2.7.1.8 හරිද? ඒක ලියලා අර මාක් එක තියනා නේද මේ මොකද්ද කැලලකේ 2.7.8 ගැහුවා. ඊට පස්සේ මේ මාක් එක ගැහුවා. ඊට පස්සේ වරහන් ඇතුලේ වරහන් නැතුව හරි ඍණ 2 කියන එක දාන්න වරහන් තිබ්බත් එකයි නැතත් එකයි. හරිද? ඍණ 2 කියන එක ගැහුවා. හරිද? 2.7.1.8 ගැහුවා. ඊට පස්සේ මැදින් ගුණ කිරීම බෙදීම මුකුත් නැහැ. උ කාක දැම්මා. මාක් එක දැම්මා. ඊට පස්සේ ඍණ 2 කියලා ගැහුවා. හරිද? ඊට පස්සේ ඒ ගුණ කරලා එන උත්තරේට ගුණ කරනවා ආය 2 ඔන්න මේ මාක් එක දැම්මා 5 හරිනේ 5 ඉස්සෙල්ලාම අර්ක ගුණ කරලා ගන්නවා ඊට පස්සේ ඒකටම වරහන් ඇතුලේ ගුණ කිරීම දාලා හරිද එන ආන්සරයකට ගුණ කිරීම දාලා වරහන් ඇතුලේ මේ යට 2 කාකපාද එන්නේ ලකුණ දාලා 5 ගහනවා හරිද එතකොට එනවා උඩ ආන්සර් එක එනවා කැල එකක් තියෙනවා නම් ගහලා බලන්න ආන්සර් එක එනවා ඊට පස්සේ ආන්සර් එක බෙදීම දාලා වරහන් ඇතුලේ ගහන්න 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4 ගුණ කිරීම 5 වරහන් වැහුවාම ආන්සර් එක එනවා 0.03.6 එනල්ටි බලන්න එහෙම තමයි ඒක හදන්නේ ඊට පස්සේ දෙවෙනි එකේදී අහනවා find the probability more than one house will have fire during the year. හරිද? මෙතනදී කියන්නේ more than one house. එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ගෙන ගන්න තියෙන සම්භාවිතාවය. හරිද? ඒකක් තුල. එකකට වඩා වැඩි සංඛ්‍යාවක් කියන්නේ මෙතන houses 1000ක් තියෙනවා. හරිද? අපි මුලින් ගිය පාර පාඩමේදීත් කතා කරා. දැන් මේ පාර පාඩමේදීත් කතා කරනවා බලන්නකෝ එතකොට houses 1000ක් තියෙනවා කියද්දී අපි කියවනේ x වලට 0 ඉඳන් n දක්වා ඒ කියන්නේ 1000 දක්වා සංඛ්‍යා ගන්න පුළුවන්. හරිද? මෙතනදී කියන්නේ more than කියලා කියනවා. හරිද? more than 1 කියලා කිව්වහම එකකට වඩා වැඩි සංඛ්‍යාවක්
එකකට වඩා වැඩි සංඛ්‍යාවක් කියන්නේ දෙකේ ඉඳන් යන්න ඕනේ. එකකට වඩා වැඩි කියන්නේ දෙකේ ඉඳන් 10 දක්වා තියෙන ඔක්කොම ඒවා අපිට ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොගෙන් probability හොය යන්න ගියොත් ඒක කරන්නත් බෑ. මොකද ඉතින් කාලෙත් යනවා. ඒ හින්දා අපි මොකද කරන්න ඕනේ? මෙයා ගණිතය අපිට කියන්නේ එකකට වඩා වැඩි අවස්ථා කියලානේ. හරි. අපි ඉගෙන ගත්තා මේ බිඳුවේ ඉඳලා 10 දක්වා තියෙන සියලුම probabilities වල එකතුව එකයි කියලා. හරිද? probabilities වල එකතුව එකයි නම් අපිට මෙතනදී ගන්න වෙන්නේ මේ ගාන අනුව දෙකේ ඉඳලා ඊට වඩා වැඩි ඒ වගේ probabilities නම් ඕනේ. හරිද? අපිට දෙකේ ඉඳලා 1000 වෙනකම් probabilities හොයන්න බෑනේ. එහෙනම් අපිට ලේසිම ක්‍රමයක් තමයි මේ බිඳුවයි එකේ probability එක අපිට හොයාගන්න පුළුවන්. දෙකයිනේ තියෙන්නේ. ඒ දෙක හෙව්වා එකෙන් අඩු කරා. හරිද? මොකද ඒ probabilities ඔක්කොගෙම එකතුව එකට සමානයිනේ. අපිට ගානට අදාළ නැති දෙක හොයාගත්තාම නැති දෙකේ probabilities හොයාගත්තාම ඒක එකෙන් අඩු කරොත් අපිට ගානට අදාළ probabilities වල අගය එනවා. තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? ඒ අනුව තමයි මෙතන දැන් දෙකේ ඉඳන් 1000 දක්වා probabilities හොයන්න බැරි හින්දා අපි බිඳුවයි එකේ probability එක හොයාගත්තා. ඒක එකකින් අඩු කරා. එතකොට අපිට එනවා houses එකට වඩා වැඩි සංඛ්‍යාවක් හොය වෙන්න පුළුවන් අවස්ථා. හරිද? එහෙනම් PO වල probability එක හොයා ගන්න ඕනේ. හරිද? සූත්‍රය මොකද්ද? Px සමානයි E ඍණ ලැම්ඩා ගුණ කිරීම ලැම්ඩා වල x වෙනි බලය බෙදීම x වල ක්‍රමාරෝපිතය. හරිද? එහෙනම් x වෙනුවට දානවා බිඳුව. හරිද? එතකොට E කියලා කියන්නේ 2.718යි ඒක ස්ථාවරයි ස්ථිරයි. හරි අපි ලැම්ඩා හොයාගත්තා 2යි. මෙතනදී අපි ඍණ කියලා දාලා තියෙන්නේ. මෙතන අපේ සූත්‍රයේ තියෙන්නේ ඍණ ලැම්ඩා නිසා. ගුණ කිරීම ලැම්ඩා වල x වෙනි බලයනේ. ලැම්ඩා කියන්නේ 2යි. x වෙනි බලය කියන්නේ x සමානයි බිඳුවයි. බෙදීම x වල ක්‍රමාරෝපිතය කියන්නේ බිඳුවේ ක්‍රමාරෝපිතය. බිඳුවේ ක්‍රමාරෝපිතය අපි එදා කතා කරා බිඳුවේ ක්‍රමාරෝපිතය එකට සමාන වෙනවා. එතකොට ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලයත් එකට සමාන වෙනවා. හරිනේ. ඒ අනුව මේකත් එකයි බිඳුවේ ක්‍රමාරෝපිතයත් එකයි දෙකේ බිඳුවෙනි බලයත් එකයි. හරි. එහෙනම් අපිට හොයාගන්න තියෙන්නේ 2.718 ඍණ දෙවෙනි වර්ගය. හරිද? ඒක දානකොට මතක් කරලා ඍණ 2 දාන්න. එහෙම නැති වුණොත් ආන්සර් එක වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ ඒක සුළු කරලා එතන ආන්සර් එක ගත්තා. ඊට පස්සේ අපි හොයනවා p සමානයි x සමානයි එක අවස්ථාව. ඒක හොයන්නේ px සමානයි e ඍණ ලැම්ඩා ගුණ කිරීම ලැම්ඩා වල x වෙනි බලය බෙදීම x වල ක්‍රමාරෝපිතය. ඒ අනුව x සමානයි 1යි ලැම්ඩා 2.718යි ඍණ ලැම්ඩා කියන්නේ ඍණ 2යි ඒක ගුණ කරනවා x වල අග 2යි. ඒ අවස්ථාවේදී ලැම්ඩා වල 0.135 එකතු කරනවා 0.277ක්. ඒ දෙකේ එකතුව අඩු කරනවා එකෙන්. හරිද? ඊට පස්සේ එන ආන්සර් එක තමයි අපෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ. මොකක්ද අහන්නේ? එකකට වඩා වැඩි සම්භාවිතාවයක් කොච්චරද කියලා අහන්නේ 5 එකක් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක අහන්නේ. ඊට පස්සේ Poisson approximation to binomial distribution. ඒ කියන්නේ binomial distribution එකයි Poisson එකයි අතර තියෙන සම්බන්ධතාවයක් වගේ තමයි එතනදී කියවෙන්නේ. සම්බන්ධතාවයක් නෙමෙයි. කියනකොට තේරෙයි කියලා දෙනකොට in the binomial distribution we consider the number of trial as n and the probability of success in a single trial as p. ඒ කියන්නේ අපි binomial probability distribution එකකදී trial සංඛ්‍යාව n කියලා සැලකුවා. ඒ වගේම probability එක single trial එකකදී සාර්ථක success වීමේ සම්භාවිතාවය p කියලා මතක ඇති. p කියලා හැඳින්වුවා. හරිද? ඊට පස්සේ when n becomes very large and p becomes very small, the binomial distribution approaches the Poisson distribution. यानी
බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් කතා කරේ n කියන්නේ ට්‍රයල් ගාන, t කියන්නේ සක්සස් වෙච්ච සිංගල් ට්‍රයල් එකකදී සක්සස් වෙච්ච probability එකනේ. එතකොට n කියන එක විශාල වුණොත් හරිද, t කියන එක කුඩා වුණොත් හරිද, ඒ වගේ අවස්ථාවකදී බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකකට ළඟා වෙනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. n කියන එක දැන් එතනදී දීලා තියෙන අපිට යටින් පොයිසන් approximation is usually suitable when ඒ කියන්නේ n කියන අගය 50ට වඩා විශාල හෝ සමාන වෙන අවස්ථාවලදී සහ np කියන අගය ඒ කියන්නේ පොයිසන් වලදී නම් lambda හරිද නැත්නම් mu කියන අගය 5ට වඩා කුඩා වෙන අවස්ථාවලදී බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකක් ළඟා වෙනවා කියලා කියනවා පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකකට. හරිනේ, තේරුණානේ? තේරෙන්නේ නැතිනේ කිව් එක. ඊට පස්සේ ඒ කියන්නේ ට්‍රයල්ස් ගාන වැඩි නම් ඊට සාපේක්ෂව බලහම p මොකද්ද ඊට සාපේක්ෂව බලහම p එක සක්සස් වෙන වාර සංඛ්‍යාව අඩුයි නම් ඒ වගේ අවස්ථාවකදී බයිනෝමියල් එක පොයිසන් එකකට ළඟා වෙනවා කියන එක තමයි කියවෙන්නේ. ඊට පස්සේ එක්සැම්පල් එකක් දීලා තියෙනවා. It is found that 2% of the items produced by a machine are defective. A random sample of 100 items produced by this machine is investigated. Find by using the binomial distribution the probability of getting exactly 2 defective items in the sample. ඒ කියන්නේ අපිට ඒක පාවිච්චි කරන්න කියන්නේ binomial distribution එක. binomial distribution එකේ සූත්‍රය මතකද නැහැ. එතනදී කියනවා හොයාගෙන තියෙනවලු items 100% ඩිෆෙක්ටිව් වෙනවලු මැෂින් එකකින් ප්‍රොඩියුස් කරන අයිටම්ස් වලින් 100% ඩිෆෙක්ටිව් වෙනවලු. හරිද? එතකොට අපි රැන්ඩම් සාම්පල් එක අරන් තියෙනවා අයිටම්ස් 100ක්. හරිද? එතකොට n වලට එන්නේ කීයද? 100යි. p හරිද? සක්සස් වෙන වාර සංඛ්‍යාව කීයද? 102යි කියලා කියන්නේ p සමානයි 0.02. හරි? දෙක බෙදීම 100නේ. එතකොට 0.02යි. එහෙම නැත්නම් 102යි. එහෙම නැත්නම් දෙක බෙදීම 100යි. සක්සස් වෙන වාර සංඛ්‍යාව. එතකොට p 100යි නම් 102යි නම් qn ඕනේ කීයද? 100න් 98යි. හරිනේ. ඒ දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ එකටනේ. p වලයි q වලයි එකතුව එකට සමාන වෙනවා. p 0.02යි නම් qn ඕනේ 0.98යි. එකෙන් 0.2ක් ගියාම 0.98යි. හරිනේ. n කීයද? 100යි. මෙතනදී අපිට කියන්නේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකට හදන්න කියලා. ඒ කියන්නේ r තමයි අපි ගන්නෙ. r පටන් ගන්න බිංදුවෙන් කිව්වා. බිංදුවේ ඉඳලා n දක්වා සියලුම සංඛ්‍යා r වලට එන්න පුළුවන් කිව්වා. එහෙනම් මෙතනදී බිංදුවේ ඉඳලා 100 දක්වා සියලුම සංඛ්‍යා r වලට එන්න පුළුවන්. හරි. එතකොට අපි මොකද්ද? exactly 2 defective items. එහෙනම් r සමානයි exactly කියන නම් r අනිවාර්යෙන් සමාන වෙන්නේ කීයටද? දෙකට. හරි. සූත්‍රය මතකද? pr සමානයි ncr ගුණ කිරීම pr q වල n ඍණ r. හරිද? ncr කිව්වේ මොකද්ද? n වල ක්‍රමාරෝපිතය බෙදීම r වල ක්‍රමාරෝපිතය ගුණ කිරීම n ඍණ r වල ක්‍රමාරෝපිතය. pr කීයද? r මේ ගානේ හැටියට exactly 2. එහෙනම් r සමාන වෙනවා දෙකට. සමානයි n වල ක්‍රමාරෝපිතය. n වල ක්‍රමාරෝපිතය කියලා කියන්නේ කීයද? n100යි 100 ක්‍රමාරෝපිතය. ඊට පස්සේ බෙදීම r වල ක්‍රමාරෝපිතය. ගානේ හැටියට r 2යි 2 ක්‍රමාරෝපිතය. මෙතනට එන්නේ මොකද්ද? n ඍණ r වල ක්‍රමාරෝපිතය. n100යි ඍණ r 2යි ක්‍රමාරෝපිතය. ඒ කියන්නේ 98 ක්‍රමාරෝපිතය. ගුණ කරනවා p වල r හි බලය. හරිද? ඒ කියන්නේ p කීයද? 0.02යි r කියන්නේ 2යි. ඊට පස්සේ q වල n ඍණ r. q කීයද? 0.98යි n100යි ඍණ r 2යි. කියන්නේ 0.98 98 වෙනි බලය. හරිනේ. ඊට පස්සේ සුළු කරාම අපිට එනවා 0.2යි 7යි 3යි 4යි. හරිද? දැන් 100 ක්‍රමාරෝපිතයයි මෙතන 98 ක්‍රමාරෝපිතයකුයි දෙකක් එනවානේ. එතකොට එකේ ඉඳන් 100 දක්වා ඔයාලා අපි කිව්වේ එකේ ඉඳන් 100 දක්වා 100 ඉඳන් 1 දක්වා තියෙන සියලුම නිකලස් සංඛ්‍යාවල ගුණිතය කියලානේ. හරිද? ඒ අවස්ථාවේදී අපිට
ගුණ කර 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 යන්න ඕනේ නැහැ 100 දක්වා. හරිද? දැන් මෙතනදී 100 ක්‍රමාරෝපිතයේ බෙදීම 2 ක්‍රමාරෝපිතයේ ගුණ කිරීම 98 ක්‍රමාරෝපිතයක් එනවනේ. ඔයාලට මතකයි නම් හරිද? බයිනෝමියල් වල නෝට් එකේදී කියලා දුන්නා 8 ක්‍රමාරෝපිතය හැදෙනකොට 8 ගුණ කිරීම 7 ක්‍රමාරෝපිතය දාලා ලියන හැටි. මතකද දන්නේ නැහැ. හරි කියලා දෙන්නම්කෝ. දැන් මෙතනදී 100 ක්‍රමාරෝපිතය කියලා එකක් තියනවානේ. දැන් එතනදී අපි කතා කරේ 100 ඉඳන් 1 දක්වා තියෙන සියලුම සංඛ්‍යාවල ගුණිතයනේ ක්‍රමාරෝපිතය කියලා කතා කරේ. දැන් ඔයාලට 1 ඉඳන් 100 දක්වා සියලුම සංඛ්‍යා ගුණ කර කර ඉන්න බෑනේ. ඇත්තටම එතකොට ඒක මම කියලා දුන්නා මේ පාඩම කරද්දී ඔයාලට ඒක කෙටි ක්‍රමයක්. දැන් මෙතනදී අපිට යට 98 ක්‍රමාරෝපිතයක් එනවනේ. එහෙනම් අපි උඩත් 98 ක්‍රමාරෝපිතයක් හදා ගන්නවා. හරිද? මම අවශ්‍ය ටික විතරක් ලියන්නම්. 98 ක්‍රමාරෝපිතය. හරිද? ඊට පස්සේ ඒක ගුණ කරනවා 98ට පස්සේ තියෙන්නේ 100 දක්වා තියෙන සියලුම සංඛ්‍යා. හරිද? 98ට පස්සේ මොකද්ද තියෙන්නේ? 99 ගුණ කිරීම 100. හරිද? ඊට පස්සේ අපි යට මොකද කරන්නේ? යට තියෙන්නේ මොකද්ද? 2 ක්‍රමාරෝපිතයයි 98 ක්‍රමාරෝපිතයයිනේ. හරිද? 98 ක්‍රමාරෝපිතය. දැන් මෙතනදී අපිට 98 ක්‍රමාරෝපිතේනේ. මෙතනදී අපිට ලේසිම ක්‍රමය තමයි මේ 98 ක්‍රමාරෝපිතයට මේ පල්ලෙහා තියෙන 98 ක්‍රමාරෝපිතය කපලා දාන්න පුළුවන්. හරිද? ඔයාලා මතක නම් පාඩම මුලට ගිහින් බලන්න හොඳේ. අපි ඒ වගේ හැදුවා. එතකොට මෙතන 98 ක්‍රමාරෝපිතයට 98 කපලා දැම්මහම උඩ ඉතුරු වෙන්නේ අපිට 99 100යි විතරයි. හරිද? ඊට පස්සේ ඒ දෙක සුළු කරගන්න එක ප්‍රශ්නයක් නෑනේ. ඒ දෙක සුළු කරගන්න පුළුවන් නේ. ඒ විදිහට සුළු කරගන්න පුළුවන්. එහෙම කරාම ලේසි වලට වෙලාවක් ඉතිරි වෙනවා. ඊට පස්සේ අපිට කියනවා ඒක අපි හැදුවේ මොකෙන්ද binomial probability distribution එකෙන්. දැන් අපිට කියනවා Poisson approximation is usually suitable when. එතකොට අපිට කියනවා check for the suitability of the Poisson approximation and by using Poisson approximation find the probability of getting two defective items. ඒ කියන්නේ අපේ suitable ද කියලා බලන්න ඕනේ මේ ගාන හදන්න Poisson approximation කියන එක. එතකොට අපි එතනදී හොයාගන්න ඕනේ මොකද්ද? lambda. lambda හොයාගන්නේ කොහොමද අපි? lambda සමානයි mu සමානයි n ගුණ කිරීම p. හරිද? අපි p වලගේ දන්නවා. අපිට අවිත් තියෙනවා p වලගේ. අපි හොයාගත්ත p වලගේ 0.02 කියලා එක ගානේ දීලා තියෙනවා. 102ක percentage එකක් විදිහට. ඊට පස්සේ n දන්නවා අපි items 100ක් ගත්තා. එහෙනම් අපි mu හොයාගන්නේ කොහොමද? mu සමානයි lambda සමානයි n ගුණ කිරීම p. n ඇවිල්ලා 100යි p ඇවිල්ලා 0.02යි ගුණ කරාම np කියන්නේ lambda සමානයි 2. හරිද? ඊට පස්සේ අපි lambda හොයාගත්තා. දැන් x වලට එන්නේ කීයද? r වලට අවයවමයි. x වලට එන්නේ බිඳුවේ ඉඳලා 100 දක්වා තියෙන සියලුම සංඛ්‍යා. හරිනේ. අතනදී අපිට කියවනේ මේ np වලගේ 5ට වඩා අඩුයි නම් ඒක suitable කියලා. නේද? use කරන්න suitable වෙනවා. Poisson distribution එක මේ Poisson equation එක පාවිච්චි කරන්න මේ අවස්ථාව suitable වෙනවා. මොකද np වලගේ 5ට වඩා අඩුයි. එතකොට මෙතන තෘප්ත වෙනවා n විශාලයි 50ට වඩා. විශාල හෝ සමාන විය යුතුයි කියලානේ තියෙන්නේ. වෙන්න ඕනි කියලානේ තියෙන්නේ. එතකොට n විශාලයි 50ට වඩා. එතකොට ඒක suitable වෙනවා අපිට equation Poisson වල equation එක පාවිච්චි කරන්න. හරිද? එහෙනම් two defective items නම් equation එක මතකයි නම් p වල x සමානයි e වල ඍණ lambda ගුණ කිරීම lambda වල x වෙනි බලය බෙදීම x වල ක්‍රමාරෝපිතය. එහෙනම් මෙතනදී ගානට අනුව exactly 2. එහෙනම් x සමානයි 2යි 2 සමානයි e වලගේ 2.7181 නියතයක් lambda ඇවිල්ලා 2යි ඍණ lambda හින්දා ඍණ 2යි ගුණ කිරීම 2 කියලා කියන්නේ අපේ lambda වලගේ. ඊට පස්සේ මේ දෙකේ බලය තියෙන්නේ x වලගේ. හරිද? බෙදනවා x වල ක්‍රමාරෝපිතේ. හරිද? ඊට පස්සේ ඒක සුළු කරාම එනවා අපිට 0.271. ඊට පස්සේ අපෙන් අහනවා less than two defective items.
less than 2 defective items ඒ කියන්නේ දෙකට වඩා අඩු defective item සංඛ්‍යාවක් තිබීම. හරිද? එහෙනම් දෙකට වඩා අඩු defective items කියලා කියන්නේ මෙතන බිඳුවේ ඉඳන් 100 දක්වානේ තියෙන්නේ. දෙකට වඩා අඩුයි කියලා කියන්නේ අපිට 0.1 කියන අවස්ථාව තමයි. ඒ දෙකට අදාළ probabilities හොයා ගන්න ඕනේ. හරිද? ඒ දෙකට අදාළ probabilities හොයාගෙන ඒ දෙක එකතු කරාම තමයි අපිට එන්නේ මොකද්ද? දෙකකට වඩා අඩු defectives ලැබෙන අවස්ථා. හරිද? එහෙනම් මෙතනදී මොකද කරන්න ඕනේ? x වෙනුවට බිඳුව ආදේශ කරලා හදා ගන්න ඕනේ. හරිද? එතකොට x වෙනුවට බිඳුව ආදේශ කරන්න ඕනේ එක වතාවක්. ඒකලා අපි හොයා ගන්න ඕනේ p x සමානයි බිඳුවේද probability x වෙනුවට එක ආදේශ කරන්න ඕනේ. ඊට පස්සේ අපි හොයා ගන්න ඕනේ p x සමානයි එක අවස්ථාවේදී probability එක. ඒ දෙකේ එකතුව තමයි less than 2 defective items වලට එන්නේ. හරිද? ඊට පස්සේ at least 2 defective items in the sample space. අඩුම තරමේ එතනදී තව at least කියද්දී අඩුම තරමේ defective items දෙකක්වත් තියෙන්න ඕනේ කියන point එක තමයි එතනදී කියවෙන්නේ. අපි හොයාගත්තා දෙකට වඩා අඩු අවස්ථා. හරිද? මොනවාද? x සමානයි 0 අවස්ථාවයි x සමානයි 1 අවස්ථාවයි. ඒක දෙක defective items දෙකට වඩා අඩු අවස්ථානේ. මෙතනදී කියන්නේ at least අවම වශයෙන් දෙකක් තියෙන්න ඕනි කියලා. එහෙනම් ඒ දෙකට අමතරව තියෙන හැම එකක්ම මොකද්ද මේ ගානට මේ අපෙන් අහලා තියෙන ප්‍රශ්නෙට ආන්සර් එකක් විදිහට අපි හොයනවා නම් දෙකේ ඉඳලා p x සමානයි දෙකේ ඉඳලා p x සමානයි 100 දක්වා සියලුම probabilities එකතු කරන්න ඕනේ. හරිද? දැන් එහෙම කරන්න බෑ, වෙලාව යනවා. හරි? කරදර වැඩක්. ඒ හින්දා අපි මෙතන උඩින් හොයාගත්තා මේ ගානට අදාළ නැති, ඒ කියන්නේ මේ ගානෙන් ඉවත් වෙන කොටස් දෙක. මොකද්ද? දෙකට වඩා අඩු අවස්ථා. දෙකට වඩා අඩු අවස්ථා දෙකේ අපි හොයාගත්තා probability එක දෙකේම එකතුව 0.4.6.1. හරිද? මේ 0.4.6.1 එකෙන් අඩු කරාම අපිට ලැබෙනවා at least 2 defective items in the sample. ඒ කියන්නේ sample එක තුල අපිට අඩුම තරම දෙකකට වඩා වැඩි ගණනක් defective items තියෙන සම්භාවිතාවය අපිට ලැබෙනවා. px සමානයි 0යි px සමානයි 1යි කියන අවස්ථා අඩු කරාම. තේරුණාද? ඉවරයි මේ අද කොටස.